සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Best Idea for Life YouTube channel එකට. වෙනද වගේම අදත් ඔයාට වටිනා කියන වීඩියෝවක් අරන් ඇවිත් තියෙන්නේ. ඔයාලා දැකලා ඇති සමහර ටයිල් ක්ලීනර් වලින් යවන්න බැරි කුණු පැල්ලම් තියෙනවා. මෙන්න මේ කුණු පැල්ලම් ඉවත් කරගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙන්නම්. ගොඩක් පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් ටික තමයි මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ. විම්, ඒ වගේම ලුණු, ඒ වගේම බේකින් සෝඩා සහ වතුර ස්වල්පයක්. බේකින් සෝඩා වලට කඩකින් මිලදී ගන්න පුළුවන් ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. බේකින් පවුඩර් නෙවෙයි බේකින් සෝඩා තමයි මේ සඳහා අපි පාවිච්චි කරන්නේ. හරි, දැන් අපි බලමු මේ ද්‍රාවණය හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණයට විම් හැඳි 3ක් මම පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට ඔයාගේ පිරිසිදු කරන්න තියෙන ටයිල් වල ප්‍රමාණය අනුව ඔයාලා ඒක තීරණය කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මේකට වතුර ස්වල්පයක් එකතු කරනවා. වතුර මිලිලිටර් 10ක් වන ප්‍රමාණයක් මේස හැඳි 3කට ප්‍රමාණවත්. ඊට පස්සේ එකතු කරන්න තියෙන්නේ ලුණු. අපි ගෙදර සාමාන්‍ය පාවිච්චි කරන ලුණු මේස හැඳි 2ක් වමන ප්‍රමාණයක් මේ සඳහා ප්‍රමාණවත්. හරි. ඊට පස්සේ අපිට එකතු කරන්න තියෙන්නේ බේකින් සෝඩා. බේකින් සෝඩා වලින් හැන්දක් වන ප්‍රමාණයක් මේ සඳහා ප්‍රමාණවත්. ඊට පස්සේ මේ ටික හොඳට දිය කරගන්න ඕනේ. ගොඩක් ආදරෙන් මතක් කරනවා ඔයත් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති කෙනෙක් නම් අපිව subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඉක්මනින් බලන්න පුළුවන්. හරි. දැන් අපි මේ ද්‍රාවණය මේ විදිහට හොඳට කලවම් කරලා හදා ගන්න ඕනේ. මේ ද්‍රාවණය හදාගත්තට පස්සේ ඔයාලට බෝතලයකට වගේ දාලා තියන්න පුළුවන් ආයෙ පාවිච්චි කරන්න. හරි. දැන් මෙන්න මේ වගේ ටයිල් එකක් තමයි තියෙන්නේ. මේකේ හොඳටම කුණු බැඳිලා දුඹුරු පාට වෙලා තියෙන ටයිල් එකක්. ඔයාලට පේනවා ඇති. කළු පාට තිත් හැමතැනම තියෙනවා. මම හිතන්නේ බාත් รู ම් වල ගොඩක් මේ ප්‍රශ්නේ තියෙනවා. මම දැන් මේ විදිහට මේ ද්‍රාවණය පාවිච්චි කරලා පොල් කොස්සක් ආධාරයෙන් මේ විදිහට හොඳට ටයිල් එක පිරිසිදු කරනවා. ඔයාලත් මේ දේ කරනවා නම් පොල් කොස්සක් වගේ දෙයක් පාවිච්චි කරලා හොඳට තදට ටිකක් අතුල්ලන්න වෙනවා. නැත්තම් මේ පැල්ලම් ටිකක් යවා ගන්න අපහසුයි. ටයිල් වලට විතරක් නෙවෙයි. ඔයාලා ගෙදර පාවිච්චි කරන ඇලුමිනියම් වරම් වල තියෙන තද පැල්ලම් ඉවත් කරගන්නත් මේක හොඳම විසඳුමක්. කරලා බලන්න අනිවාර්යෙන් හොඳ විසඳුමක් මේකෙන් ලැබෙනවා. මේක ගොඩක් විශ්වාසයි. දැන් ඔයාලට හොඳට පේනවා ඇති. තිබ්බ පැල්ලම් ටික අයින් වෙලා යනවා. මේ සඳහා ටිකක් වෙලා පොල් කොස්සෙන් අතුල්ලන්න වෙනවා. ඒකට පොඩි වෙහසක් දරන්න වෙනවා.
බලන්න කොහොමද කියලා. වතුර ටිකක් දැම්මම පස්සේ ඒ වෙනස හොඳට පේනව නේද? ඉතින් මම ඉස්සලා කිව්වා වගේ මෙන්න මේක තමයි වෙනස. අනිවාර්යෙන් මේක හොඳම සොලියුෂන් එකක් ඔයාලට. හරි දැන් මම මේ විදිහට සම්පූර්ණ ටයිල් ටිකම මේ විදිහට හොඳට පිරිසිදු කරගන්නවා. මෙන්න මේ විදිහට ටයිල් එක සම්පූර්ණ පිරිසිදු කරලා පස්සේ අපිට ටයිල් එක තිබ්බා වගේම පෙනුමට ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් ආයෙත් අරගෙන හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.